ඔන්න අදගෙනල තියෙන රිපෑක එම්මයි මිනි එක්ස්ටෙන්ඩ එක මේකේ බලන්නක වෙලා තියෙනදේ මේකේ ප්ලගින් සොකට් එක කඩ්ල ගිහිල්ලා ගෙන එක කකුලා කඩ්ල ගෙල්ල කස්ටමනන්කිව අය කකුල වැදිලා හරි පොඩි එක නෑරි කකුල වැදිල මේක කඩ්ල ගියා කියලා එදි යාක වෙන මේක විසි කරලා අලුත් එකක් ගමු කියලා මංකුවා මේක කැඩලගයාට මිසින් එක හොඳයිනේ මේක මේ සීල් ටයිප්පින්ද ඒකුල හිතුවේ ගලවල මේක හදන්න බැරිවේ කියලා පොඩ්ඩක් අමාරුයි එවනට මේක මේ පන්නගන්න පුළුවන් තින් මේක ගලවල අපි දැන් රෙපයා කරන්න තම හදන්නේ මේක ලොකු යදමක් කියන්න හැබැ රවටරේතින් අලුතෙන් ගන්න ගොත්තේ මක්ස්ටන්ඩ එක සම රුපියල් හයදා කද්දක් විතර වෙනවා ඉතින් ඒ අපරාධන මේක මේ කම්බි කල්ල විතරයිනි ඉතින් අප මේ කම්බිය රිපලේස් කරන්න වැඩේ තම කරන්න හදන්නේ මේක පොඩි ප්‍රසෙස් එකක් වුණට පොඩ්ඩක් කල්පනා වෙලා හොඳට කරන්න ඕනේ නැත්නම් මේක කැතයිනි ලස්සනට තිබුණාගේ ඔරිජිනල් හදන්නේ ඉතින් බලමු මේක කොහොමද හදාගන්නේ කියලා මම ගා පොඩි අයිඩියා එකක් තියෙනවා මේ තියෙන වගේ එන බගට් එක ඉතින් බලමු මේකට පාසන්න හරි තද කරන්න හරි පුළුවන් කෑල්ලක් කම්බියක් හරි මොකක් හරි හොයාගන්න පුළුවන්ද කියලා දිගේ ටිකක් ගත්තා එනම් බලොන් කෝද හරියන්න කියලා එකනටල් ලොකු වැඩි හරිගයි වගේ ඒක කොට්ටයිනේ කම්බි කියලත් තිර බෑසුවත් හරිගයි වගේ කොටයි වගෙන බලු මේක ලොකුණට කමන්න දිග තියෙනවාන මොපෝ එක තික වැඩි තියෙන හා බලු නතින හතියනය දිගද බලු ඒකනම් දිග ඇති ඇබේ පොඩ්ඩක් කොටයි වගෙන ට දාගන්න පුළුවන්ද තන්න මේ කරන්න හරියයි වගේ මේ පැත්තෙන් දාලා අරවැත්තෙන් ගහන්ට හිතු කරනම් වැඩින් පාරත් තියන තම තියන ඊයන්ඩොට ඇතිබන හරිය පැතින් දාල බලොන්න තරවත කපන්නත් පේන ඔලුව ඇනෙත් තියෙනවා මේක තවට පතුරටගේ තද වෙන්න ඇතුවත්තේම අයිත් තියෙනවානේ බලුමක් මේ කරපය කරගන්න කොමද කියලා ජිං මේක චුට්ටත් දිගේදම පාස්පෝට් කරලා පෙන්න්න ගොලන එක හදන විදික්මනට හරි එන්න ඔන්න තද කරා දැනටම තද කරා බලමු ඇතිවේද කියලා ගාන්ට ඇවිල්ලනි දැනි චුට්ටක් අඩුයි චුට්ටක් රඩුයි වගේ කොටයි කොටයි ආයි තද කරගම් පොඩ්ඩක් බලමුකෝ මේ වගේ ඉතින් විසි කරන්න ඕන්නෑ මේවා හදලගන්න පුළුවන් ආටිකත් අද කරම් බලන්න ගාන්ටම හේතු වෙනවාද කියලා ගානනන්ටිය හරි වගේනේ චුට්ටක් වගේ බලු හරි ඔනවලු හොඳ ටයිට් වෙන්නම මේක තාටුවත් අද වෙලා මේකට ඒක හොඳයි දැන් කොහෙකත් යන්නෙත් නෑ ඊයන් කරන්න ඕනෙත් නෑ ගාන්ට තියෙනවා මෙපැතත් හරිනේ හරි ගාන්ටම ඇවිල්ලා ඔන්න ඔහොම ඉතින් හදාගන්න විසි කරනවටනම් අපරාධයක්නේ බලන්නකෝ හොඳ බෝඩ් එකක් තියෙන්නේ බ්ලැක් PPC එම්මයි කියන්නේ කොහොමත් බඩු හොඳයිනි ඉතින් බලමු මේක ෆිට් කරගෙන මේක දැන් වැඩ කරනවද කියලා මේක ඉස්සෙල්ලා බලන්න ඕනේ කොයි හරි කෑලි ගෑවෙනවද වෙන තැන්වල මේ පොද 230 නේ මේකෙන් හොඳට බලලා පරිස්සමෙන් කොට හයි කරලා බලන්න ඕනේ ඉස්සෙල්ලා තද කරමු බලන්න හරි තද වුණානේ අවුලක් නැහැ ගාන්ට තියෙනවා ඉතින් මේක රැපෑ කරන්න තු විසි කරන්න අපරායි තව රුපිය 6000ක් විතර මේකට 6000ක් වියදම් කරන්න ඕන අලුත් එකක් ගන්න. දැන් ඔය තියෙන්නේ තිබුණා වගේම කිසි වෙනසක් නැහැ. පොඩි කෑල්ලකුත් මෙතනට අලවන්න මොකද මේ කූල දිගටම තියෙන හින්දා මේක පොඩි ටේප් කෑල්ලක් ගවනම් හරි අනිත් කකුලේ වගේ කළු පාට තියෙනවා. ඒකට වෙනස හොයන්න බැරි වෙයි. බලමු. මම මොකක්ද හොයාගන්න. වයරින් ටේප් කෑල්ලක් හොයාගත්තා
ටේප් කැල්ලක් කපලා මේ විදිහට මෙතන ගහුවා නම් ආයි හැදුවද කියලා යන්නත් බෑ. පොඩ්ඩක් ඉන්නවා කැල්ලක් කපලා අරගෙන හයි කරන්න. හරි. බලමු මේක මෙතනට ඔතලා. මොකද ඒක ගහන එක හොඳයි. මොකද මේ අයිනින් ඔතනින් කරන්ට් එක වදිනාට තමයි මේ ඔය වගේ අර කළු පාට කරලා ඒවල තියෙන්නේ අර කොටස ප්ලාස්ටික් වලින් ඉස්සරහට උඩ විතරක් ගෑවෙන විදිහට හදලා තියෙන්නේ. අපි දැන් මේක හයි කරලා බලමු වැඩ කරනවද කියලා හොඳට. දැන් ලස්සනට ඇදුවා වගේ වැඩ කරනවා. ඒවා චෙක් කරන්නත් එපේ. බලමු අපි ෆෝන් එකක් උත්තරගෙන ප්ලග් කරලා. තියෙනවා මම වයර් කෝඩ් එක ගත්තා. හරි. දැන් ගහලා බලමු. මම මේක ගහනවා. ලයිට් එක නම් පත් වුණා තැඹිලි පාටට. මොකද මේක වෙන ගෙදරක හින්දා මේක අපේ දැනට කනෙක්ට් කරලා නැහැ. මොකද ඒක තව ගෑරයක් කන්ෆිග් කරන්නත් ඕනේ. බලමු මෙයා සර්ච් වෙලා එනවද කියලා. ටක්කින්න පොඩි වෙලාවක් යනවා මේ එක්ස්ටෙන්ඩර්ස් බූට් වෙන්න. කොහොමද දන්නවනේ? ඔය ආවේ. හැබැයි ඉක්මනට බූට් වුණානේ. වැඩේ නම් හරි. එහෙනම් ආයේ ලැප්ටොප් පාකේට් එකේ අලුත් රිපෙයාර් එකේ වීඩියෝ එකකින් හමු වෙමු. ඉතින් එන්න